මේ ඉන්නේ උපන්දිනේට ගේනවා මේ මහත කේක් එක. පෙට්ටිය මේ විතර ඇති කේක් එක පිඟානක් විතර ඇති. බේකරි හිමියා මේ කිලාගේ ඇස් දිහා බලලානේ කේක් එක හදන්නේ පෙට්ටිය ලොකුවට තිබ්බා නම් හරි. පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාම. අතේ සල්ලි තියාගෙන හිටියාට බේකරි කාර්යය දන්නවා මේකිගේ මොලේ. එහෙනම් පිටුව පෙරළුවට සීතා පොත දන්නවා රාම. මේ අහංකාර ලෝකයේ තියෙන කූට ව්‍යාපාරිකයෝ දන්නවා පුතා අපේ කෙලස් බර සමාජයේ මිනිසුන්ගේ මනදොල පුරවන්න ඕන කොහොමද කියලා. ඒකටයි හදලා තියෙන්නේ. රටේ හැටි දැනගෙන නානා ව්‍යසන ගෙනල්ලා තියෙන්නේ. ඒකයි ඔය තියෙන්නේ. අපි හැම වෙලාවෙම කරන්නේ පුතා පිට කවරේනේ බලන්නේ. පිට කවරේ බලනවා මිස පොතේ අභ්‍යන්තරේ බලනවද? නෑ. සුදුමල්ලි මේ ලෝකේ ඔක්කොම වාගේ ඔයාලා ගත්තු ගෑණි දිහා බැලුවෙත් එහෙමනේ. පිට කවරේ දිහා බලලා ගෑණි ගත්තා. ගත්තාට පස්සේනේ යකෝ කල් මකට එන ගහලා අරන් තියන්නේ කරුමයක්නේ. මගේ ඇස් දෙක කන වෙලානේ තිබ්බේ බොල. ඇත්තටම දැක්කා නම් මේකි මේවායි කියලා මං ගන්න. ගෑනුන්ටත් හිතෙනවා ඇත්තටම හාමුදුරුවනේ මේ කව මං ගන්න මුලදි දන්නවා නම්මා. මේ වාගේ පෙරේතේ බව දන්නවා නම් මං ගන්නෑ කියලා ඔබට හිතෙනවා ඇති. ඇයි? අපි පිටපැත්ත බැලුවා කුලප්පුව හැදුනා ගත්තා. අරගෙන ටික දවසක් යනකොට තේරුනේ වැඩේ වැරදුනා. දැන් මොකද කරන්නේ? දැන් කරුමේ ගෙව ඉදිරියට යනවා. මේ අහංකාර ලෝකේ රවට්ටන වැඩ තියෙනවා. ඒ හින්දා මේ දරු පැටවුන්ට යහපත් ආකල්ප පුරුදු කළා නම් සත් ආකල්පවල පිහිටෙව්වා නම් තමන්ගේ වීරියෙන් දෑත දෙපය වෙහෙසවලා නැගී හිටින්න දරුවන්ව හැදුවා නම් කොච්චර වටේද? දැන් ඔයාලගේ ගම ගෙදර බලන්නකෝ අපරාධ ලොකු විනාශනේ කරන්නේ. මගුල් ගෙදරට උයන්නේ හෝටලේ. මගුල් ගෙදර ඉව්වොත් බැරි වෙලාවත් උයන්නේ කේටරින් සර්විස් එක කවුරු හරි. ඇයි? ගෑනු 10 දෙනෙක් නෑ පුතා 100කට 200කට උයා ගන්න පුළුවන්. ගෑනු 10 දෙනෙක් නෑ. මිරිස් ටිකක් අඹර ගන්න, මිරිස් ටිකක් කපා ගන්න, අල ටිකක් සුද්ධ කර ගන්න, කොළ ටිකක් ලියා ගන්න, මලව ගන්න. මේකට මොලේ ඇති කට්ටිය නේ. උයන තැන බැලුවොත් පිරිමි උයන්නේ. ගෑනු ගියපු උඩක්. නිකන් හිතලා බලන්නකෝ ඇත්තටම ඔය